හයි අද වීඩියෝකින් කතා කරන්න හිතුවේ ඩිප්‍රෙෂන් එක ගැන. ඩිප්‍රෙෂන් කියන්නේ මෑත කාලේ ප්‍රචලිත සහ ලෝකයේ 90%කටම පිරිසකට තියෙන දෙයක්. මේක රෝගයක් කියනට වඩා මම කැමති මේක අපි විසින්ම ඇති කරගන්න යම්කිසි දුබලතාවයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ ඩිප්‍රෙෂන් කියන එකට ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි නොසලකා හරින නිින්ද. ඉතින් නිින්ද කියන එක ගොඩාක් වැදගත්. මේක ගොඩක් අය කතා කරන්නේ. හැබැයි ගොඩක් අය කියන්නේ නිදි මරාගෙන පාඩම් කරාට මුකුත් වෙන්නේ නැහැ. නිදි මරාගෙන වැඩ කරාට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි නිින්ද කියන්නේ ගොඩාක් වැදගත් දෙයක් මිනිස්සෙක්ට. අපි ගොඩක් නොසලකා හරින දෙයක්. ඉතින් නිින්ද කියන එක අවම වශයෙන් පැය 6ක් එක දිගට කිසිම බාධාවකින් තොරව නිදා ගැනීම ඉතාමත් වැදගත්. අංක 2 තමයි හරියට වෙලාවට කන එක. කන එක කියන්නේ ගොඩාක් ලොකු මීල් එකක් කන එක නෙමෙයි. ඔයාට පුළුවන් විදිහට ඔයාට වෙලාවක් හම්බ වෙන වෙලාවට අනිවාර්යයෙන්ම මොන හරි කන්න බලන්න. ඒක ඒ වෙලාව හෙල්දිද අන්හෙල්දිද කියන එක අපිට හොයන්න බෑ. හෙල්දි නම් ගොඩක් හොඳයි. හැබැයි වෙලාවට කන්න පුරුදු වෙන්න. අනිවාර්යයෙන්ම වේල් 3 කන්න ඕනේ. ඒක බත්ම වෙන්න ඕනේ නැහැ. මොන හරි කමක් නැහැ ශරීරයට දාගන්න. අනිත් දේ තමයි සීනි අධික භාවිතය. සීනි අධික භාවිතය කියන්නේ අද සමාජයේ ගොඩාක් බහුතරයෙන් දකින දෙයක්. හැම දෙයකම සීනි තියෙනවා. ඉතින් මේ සීනි කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේක ශරීරයට වගේම මානසික සුවයටත් ඉතාමත්ම භයානක ඒ වගේම අධික භයානක ප්‍රතිඵල ගෙන දෙන දෙයක් තමයි සීනි. ඒකින්ද සීනි භාවිතය අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි. අනිත් දේ තමයි මානසික සෞඛ්‍යයට නැත්නම් අපි කියන ડિප්‍රෙෂන් තත්ත්වයට ඇති වෙන්න හේතු විදිහට දකින අනිත් හේතුව තමයි අපිට හොඳ හෙල්ති රිලේෂන්ෂිප් පවත්වා ගන්න නැති එක. ඉතින් අපේ ටොක්සික් වර්ක් ප්ලේස් එකක ටොක්සික් පවුලක අපි කොහොම හරි දරාගෙන ඉවසගෙන ඉන්නවා. මොකක් හරි හේතුවකට. නමුත් අවසානයේදී අපිම තමයි දුක් වෙන්නේ, අපිටම තමයි වේදනාව ගෙනත් දෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට දැනෙනවා නම් ඒ කෙනෙක් එක්ක ඔයාට රිලේෂන්ෂිප් එකක් පවත්වන්න බෑ, කෙනෙක් එක්ක ඔයාට ගනුදෙනු කරන්න බෑ, ඒ කෙනත් එක්ක ඔයාට ජීවත් වෙන්න බෑ කියලා දෙපාරක් හිතන්න එපා. එයාට පුළුවන් නම් කැමති නම් chance එකක් දෙන්න. නමුත් එයා එන්නම ඔයාට දරුණු ලෙස මානසික වදයක් බාධාවක් වෙනවනම් අනිවාර්යෙන්ම අත්හරින්න. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. මොකද ડિප්‍රෙෂන් කියන එක අද වෙනකොට ලොකු රෝගයක් විදිහට දැක්කට මේක ලොකු රෝගයක් නෙමෙයි. මේ අපි විසින් අතපසු කරගන්න දේවල් නිසා ඇති වෙන දෙයක්. තව එකක් මතක් වුණා. අනිත් දේ තමයි ජලය. ඉතින් ජලය කියන එක ගොඩාක් මිනිස්සු කියනවා විතරයි වතුර බොන්න හොඳයි කියලා. හැබැයි වතුර බොන එක ගොඩක් වැදගත් අපේ මානසික සෞඛ්‍ය පවත්වා ගන්න. ඉතින් ඕනෑමට වඩා වැඩි ප්‍රමාණයක් නෙමෙයි. ඔබේ බර අණුව ජලයේ ප්‍රමාණයක් තියෙනවා බොන්න. ඒ කියන්නේ තව කෙනෙක් ලීටර් 6ක් බිව්වට ඔයත් ලීටර් 6ක් බොන්න එපා. ඒක ඔයාගේ අක්මාවට දරුණු ලෙස බර පාන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ බර BMI අගයත් එක්ක ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් බොන්න ඕනේ. ඉතින් මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ડિප්‍රෙෂන් රෝගයක ඇති වෙච්ච කෙනෙක් නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම හොඳ නිින්දක් ගන්න, හොඳට වතුර බොන්න, මේ දේවල් කරන්න, ඒ වගේම ජර්නල් ලියන්න සහ වෛද්‍ය උපදෙස් පතන්න. ඉතින් අදට ගිහින් එන්න. ඉක්කන හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න.